කොළඹ 7 සිරිමව් බණ්ඩාරනායක විද්‍යාලීය සූර්ය උදානය සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය මෙවරත් ශිෂ්‍යනායක මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබනවා. අප්‍රේල් 10 වෙනිදා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. එතකොට මේ සිංහල දෙමළ අලුත් අවුරුදු උළෙලේ ප්‍රාථමික අංශයේ උළෙල අපි 9 වෙනිදා පවත්වනවා. මොකද චූටි දූලටත් ඒ අත්දැකීම් ගොඩාක් ළඟින් සහ ඒ අත්දැකීම් විඳින්න දවස්තාව දෙන්නට ඕන නිසා. මේ අවුරුදු උත්සව දෙකම පාසලේ ආචාර්ය මණ්ඩලය, නියෝජ්‍ය සහකාර විදුහල්පතිනියන් සහ අපේ සියලුම ශිෂ්‍යනායක දරුවන් ඒ වගේම මේ අවුරුදු උත්සවයේ ලස්සන තැන් ඡායාරූපගත කරන ඡායාරූප සංගමය ඇතුළු සියලු දෙනා එකතු වෙලා ඉතාම ලස්සන අවුරුදු උදානයක් මෙවරත් සූදානම් කරලා තියෙනවා. මා හිතනවා මේ සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඒ වගේම ක්‍රීඩා මේ හැම දෙයක් ඇතුළෙම සිරිමාවෝ දියණියකට අනාගතයේ දවසට නායිකාවක් වෙන්න ඉතාමත් ලස්සන පිරිපුන් තරුණියක් බවට පත් වෙන්නට අවශ්‍ය මානව ගුණධර්ම, දයාව, කරුණාව මේ සියල්ල එකතු කරගෙන බොහෝ ගුණධම් එකතු කරගන්න හොඳ අවස්ථාවක් වේවි කියලා මම විශ්වාස කරනවා. පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් එපිට සම්පූර්ණ තරුණියක් බවට බිහිවීමට අවශ්‍ය වෙන මේ පසුබිම තමයි අපි මේ හැම දෙයක් තුළින්ම සිරිමාවෝ දියණියන්ට ලබා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ කාර්යයේදී අප වෙන මගේ නියෝජ්‍ය සහකාර විදුහල්පතිනියන් ඒ වගේම ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍යනායක මණ්ඩලය විශේෂයෙන් මේ ඉතාමත් සුවිශේෂී අවස්ථා ඡායාරූපගත කරමින් පාසලේ අභිමානය සමාජගත කරන්නට වෙරදරන ඡායාරූප සංගමයටත් අනිකුත් සියලුම දියණියන්ටත් මම ඉතාම වාසනාවන්ත අනාගතයක් ඒ වගේම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දරුවන් පිටුපස මේ කර්තව්‍යයේදී ලොකු සහායක් ලබා දෙනවා දෙමාපියන් සහ ශිෂ්‍යයෝ. ඒ නිසා ඒ දෙපාර්ශ්වයටත් මම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.